ඔන්න දවසක් ඌර්කහාමිට ලොකු කිකිලියන් දෙන්නෙකුත් අඩයම් කරගන්න ලැබිලා මෙහෙම හිතුවා. මම කොච්චර වාසනාවන්තද මගේ යාළු වලස් හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕන. මේ අතරේ ගහකට මුවා වෙලා හැංගිලා හිටිය හිවල් හාමිට ඌර්කහාමි කියපු එක ඇහුණා. ලොකු කිකිලියන් දෙන්න දැකපු හිවල් හාමිත් ඌර්කහාමි පස්සෙන්ම ගියා. හිවල් හාමිගේ කටට කෙල උනන්න පටන් ගත්තා. කොහොම හරි ඒ කිකිලියන් දෙන්න දැහැ ගන්න ඕනේ. හිවල් හාමි හිතාගත්තා. ඌර්කහාමි කිකිලියන් උයන්න ලෑස්ති කරනකොට එක පාරට ඉගිලිලා ගියා. ඌර්කහාමි කිකිලියන් දෙන්න ආයෙමත් අල්ලගත්තා. හිවල් හාමි තාවමත් එතනම කැරකෙනවා. ඌර්කහාමි කෑම පිළියෙල කරන්න පටන් ගත්තා. ඌර්කහාමි කිකිලියන් දෙන්න භාජනයට දාලා ලිප උඩ තිබ්බා. ඉමිහිරි සුවඳක් කුස්සිය පුරාම පැතිරෙනවා. ඌර්කහාමි හරිම සතුටින් යාළු වලස් හාමිට රෑ කෑමට ආරාධනා කරන්න ගියා. හිවල් හාමි ඌර්කහාමිගේ කුස්සියට ඇතුළු වෙලා ලිප උඩ තියෙන භාජනයේ පියන ඉස්සුවා. හරිම සුවඳයි. හිවල් හාමි සුප්හැලියෙන් කිකිලියක් අරගෙන කන්න පටන් ගත්තා. කවුදෝ ජනේලෙන් පිටත සිවුරුහන් බානව ඇහිලා හිවල් හාමි බැලුවා. මෙන්න ඌර්කහාමි එනවා. හිවල් හාමිට එතනින් පැන ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා පෙට්ටියක් ඇතුලේ හැංගුණා. ලිපේ ගින්දර නිවිගෙන යනවා. ඌර්කහාමි තවත් දර ටිකක් ලිපට ඇතුල් කරලා මෙලෙව්වා. දර ටික පිච්චිලා ඉවර වුණාට පස්සේ ඌර්කහාමි තවත් දර ටිකක් බලන්න මන්නයක් ගත්තා. ඒත් මන්නේ මොට්ටයි. ඌර්කහාමි මන්නේ පිළිකන්නට ගෙනහිල්ලා ගලක අතුල්ලනවා මුවහත් කරන්නට. ඌර්කහාමි එළියට යනවා හිවල් හාමිට ඇහුණා. එයා පෙට්ටියෙන් එළියට ඇවිත් හැලියෙන් අනිත් කිකිලිත් පැහැගත්තා. වලස් හාමි වයින් බෝතලයකුත් අරගෙන ප්‍රීතියෙන් සින්දුවක් කියමින් එනවා. එයා ඌර්කහාමිගේ ගෙදරදි ලැබෙන්න යන කදිම රෑ කෑම ගැන හිතුවා. හිවල් හාමි කුකුල් මස් රස බලමින් ගහට මුවා වෙලා ඉද්දී වලස් හාමිගේ සින්දුව ඇහුණා. වලස් හාමි එනවත් හිවල් හාමි දැක්කා. දැන් මොකද කරන්නේ? හිවල් හාමි කල්පනා කරා. හිවල් හාමි තමන්ගේ කනට උඩින් කොලයක් අල්ලගෙන වලස් හාමි ඉස්සරහට ගියා. අනේ මට පිහිට වෙන්න හිවල් හාමි ඇඬුවා. හිවල් හාමි තමන්ගේ කන පෙන්නලා මෙහෙම කිව්වා. ඌර්කහාමි කුකුළු මස් සංග්‍රහයකට මට ආරාධනා කළා. මම එහෙ ගියාම මස් කපන මන්නෙන් මගේ කන කපන්න හැදුවා. මම යන්තම් බේරිලා දුවගෙන ආයක හොඳට ගියා. ඔය ඇත්තමද? වලස් හාමි ඇහුවා. ඌර්කහාමි මටත් රෑ කෑමට ආරාධනා කරලායි තියෙන්නේ. හොදිසියෙන් ඉන්න එක කොයිකටත් හොඳයි. සමහර විට ඔයාගේ කනත් කපා ගන්න ඌර්කහාමිට ඕන ඇති. හිවල් හාමි හිමින් සීරුවෙ ඉස්සලා ගියා. දැන් මොනවා කරන්නද කියලා වලස් හාමිට තේරෙන්නේ. වලස් හාමි ඌර්කහාමිගේ ගේ පිළිකන්නට ගියා. ඇත්ත තමයි ඌර්කහාමිය මන්නේ මුවත් කරනවා. වලස් හාමි හොඳටම බය වුණා. කලන්තේ වගේ. ටික වෙලාවකට පස්සේ වලස් හාමි නැගිටලා දුවන්න පටන් ගත්තා. ගහට මුවා වෙලා හැංගිලා හිටිය හිවල් හාමිට හරි හිනා. හිවල් හාමි වලස් හාමි ගෙනාව වයින් බෝතලෙම බීලා දැම්මා. ඒ පාර හිවල් හාමි ඌර්කහාමි ළඟට ගිහින් කිව්වා, ඔයාගේ කුකුල් මස් සංග්‍රහයට වලස් හාමි එනවා මන් දැක්කා. ඔව් මම වලස් හාමිට ආරාධනා කළා. ඌර්කහාමි කිව්වා. ඔයාගේ කුකුල් මස් සේරම වලස් හාමි දැනටමත් ගිල දාලා ඉවරයි. හිවල් හාමි කියාගෙන ගියා. ඌර්කහාමි දුවලා ගිහින් හැලිය ඇරලා බැලුවා. ලිපේ තියපු කදිම ලොකු කිකිලියන් ඇත්තටම අතුරුදන් වෙලා. ඌර්කහාමි වලස් හාමිට පාඩමක් උගන්වන්න හිතාගෙන වලස් හාමි පස්සෙන් දුවන්න පටන් ගත්තා. වලස් හාමිට දුවලා හති. ඒත් ඌර්කහාමි එනවා දැක්කහම ආයෙමත් දුවන්න පටන් ගත්තා. ඒත් ඌර්කහාමි වලස් හාමිව අල්ලගත්තා. වලස් හාමි ඌර්කහාමිගේ බඩට වැරෙන් පහරක් දුන්නා. ඌර්කහාමි කේන්තියෙන් පුපුරමින් වලස් හාමිට පහර දුන්නා. ඌර්කහාමි වලස් හාමිට බැන වැදුනා. මගේ කුකුල් මස් සේරම ගිල දාලා දැන් මට ගහන්නත් වෙනවා. උඹ නම් හරිම අපූරු යාළුවෙක්.
වලස්සාමිට මේක තේරෙන්නේ. එයා ඇහුවා කවුද කිව්වේ මම කුකුල් මස් ටික හොරෙන් කෑවා කියලා. හිවල් හාමි කිව්වේ. ඌර්කහාමි උත්තර දුන්නා. දැනුයි වලස්සාමිට තේරෙන්න සිද්ධ වුණ හරිය. හිවල් හාමි අපි දෙන්නවම රැවැට්ටුවා. වලස්සාමි ඌර්කහාමිට කිව්වා.